ආයිබෝවන් යාළුවනේ මම අද ඕනම කෑමක් YouTube channel එක තුලින් ඔයාලට කියලා දෙන්න හදන්නේ ජම්බු ජෑම් එකක් කොහොමද හදාගන්නේ කියලා. මේ බලන්න දැන් හැමතැනම ජම්බු තියෙනවා. මේ අපේ ගහේ ජම්බු මම ජම්බු ගෙඩි ටිකක් කඩා ගන්නවා ජෑම් එක හදාගන්න. හොඳ ගෙඩි ටිකක් බලලා කඩා ගමු. මේ ජම්බු කාලේ නිසා මේවා ඉක්මනට ඉදිලා අපත යනවා. ඔයාලට ජම්බු ජෑම් එකක් හදලා ගෙදර තියාගත්තාම ටික කාලයක් කන්න පුළුවන්. අපි ජම්බු ටික කඩාගෙන ගිහිල්ලා බලමු කොහොමද ජම්බු ජෑම් එක හදාගන්නේ කියලා. මම ජම්බු ටික කඩාගත්තා. අපි දැන් යන් ජම්බු ජෑම් එක හදාගන්න. දැන් මේ ජම්බු ටික සෝදලා පොඩි කෑලි වලට අපි කපා ගමු. ඔන්න දැන් මම ජම්බු ටික සෝදලා මේ ප්‍රමාණයේ කෑලි වලට කපා ගත්තා. අපි මේ ටික බෙන්ඩර් කරගමු. අපි මේක බෙන්ඩර් කප් එකට දාලා බෙන්ඩර් කරමු. මම ජම්බු ටික බෙන්ඩර් කරගත්තා. ඒක අපි පෑන් එකට එකතු කරගමු. ඊට පස්සේ මම මේකට සීනි එකතු කරගන්නවා. මම දැන් මේකට සීනි එකතු කරගන්නවා. මෙතන සීනි ග්‍රෑම් 250ක් වගේ දාගත්තා. දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම මේකට සීනි ලුණු කුඩු පොඩ්ඩක් එකතු කරගත්තා. එකතු කරගෙන අපි මේක මෙහෙම ට්‍රේ තියලා ජෑම් ටික හදාගමු. ඔයාලත් කඩෙන් ජෑම් ගේන්න ඕනේ නෑ යාළුවනේ. මේ වගේ ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන් අපිට ජෑම්. මේක ටිකක් මෙහෙම හොඳට කලම් කරලා හිඳෙන්න තියමු. මේ පේන්නේ වලට යාළුවනේ ටික වෙලාවකට පස්සේ ඔයාලට කැමති නම් මේකට රෝස පාට හරි සතු පාට හරි ෆෘට් කලරින් ටිකක් දාගන්න. මම නම් මොකෙත් එකතු කරන්නේ නැහැ. මේක මෙහෙමම තමයි මේ පාටට තමයි හදාගන්නේ. ඔයාලා මේ ප්‍රමාණය වෙනකොට යාළුවනේ රිපේ ගින්දර අඩු කරගන්න. දැන් අපේ ජෑම් එක හරියාගෙන ඉන්නේ. කාරක නැතුව සමන් චූටි බබාලට ගෙදරදීම හදලා දෙන්න පුළුවන් කෑමක් මේවා. ජම්බු තියෙනවා මේ දවස්වල හැම තැනම. ඔයාලත් එහෙම ගෙදරදී හදන්න. හරිම ලේසි. සීනි ජම්බු විතරයි ඕනි. ඔන්න යාළුවනේ අපේ ජම්බු ජෑම් එක දැන් හරි. අපි ඩිපෝස් කරගමු. මේ තේන ඇති පාන් එක්ක එහෙම කන්න හරිම රසයි. මගේ ඕනම කෑමක් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්නම්. ඔයාලට සුබ දවසක්.